අපි හැමෝම දන්න වැඩසටහන් නිවේදකයෙක් වෙන ස්ටීව් හාවි එක තැනකදී මෙහෙම කියනවා. එයාගෙන කතාව තමයි අපේ ජීවිතේ හිස්ව තිබිලා අපි කවදාවත් අනිත් මිනිස්සුන්ගේ ජීවිත පුරවලා වැඩක් නැහැ. එයා ඇත්තටම මෙතෙන්ද කියන්නේ අපේ ජීවිතේ අපිට තියෙන ගෞරවය, අපේ ජීවිතේ අපිට තියෙන පුංචි මරි ආදරේ, වටිනාකම ඒ දේවල් කැප කරගෙන අනිත් මිනිස්සුන්ගේ ජීවිත වෙනුවෙන් ඒ දේවල් දීලා වැඩක් නැහැ. ඔයාම හිතලා බලන්න. ඔයා මිනිස්සෙක් වෙනුවෙන් ආදරයක් දෙන්නේ ඒ මිනිස්සේ මං වෙනුවෙන් ඉඳී. ඒ මනුස්සයා මං වෙනුවෙන් මේ ජීවිතේ කැප කරයි. එයාගේ ජීවිතේ වටින දෙයක් මගේ ජීවිතේ වෙනුවෙන් කැප කරගෙන හිතාගෙන. ඇත්තටම අපි ඒ දේවල් කරද්දී මිනිස්සු හිතනවා නෑ මම මේ දේ කැප කරේ මෙයාගේ ජීවිතේට මේ වටිනාකම වුණ නැති හින්දා. මාත් මේ වටිනාකම ආයෙත් දෙන්න ඕනේ නෑ. ඒ මනුස්සයා එහෙම හිතනවා. ඒක වඩ කොහෙද හරි දැන් නැති. කොහෙද ඔයාගේ ජීවිතේට ආව වෙලා ඇති. මොකද මේ මිනිස්සු හිතන්නේ මනුස්සෙක් දෙයක් කැප කරන්නේ ඒ මනුස්සයාට ඒ දේ ඇතුලේ කිසි වටිනාකමක් නැති හින්දා කියලා. හැබැයි ඇත්තටම මේ දේ දන්නේ ඔයා. ඔයා ඒ දේ කැප කරේ ඒ මනුස්සයාගේ වටිනාකමක් බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මතක තියාගන්න අනිත් මිනිස්සුන්ගේ ජීවිත පුරවන්න කලින් ඔයාගේ ජීවිතය ලස්සන කරගෙන ඉන්න. ඔයාගේ ජීවිතේ හැම දෙයකින් පුරවගෙන ඉන්න. වටින මනුස්සයා කවදත් ඔයා වෙනුවෙන් වටිනාකමක් දෙනවා. ඔයා දන්නවා තනි වුණා කියලා. ඔයා තනි වුණාට පස්සේ ඔයාට හිතෙන පළවෙනි දේ තමයි මං තනි වෙලා. මට කවුරුත් නැහැ. සමහර විට මගේ ජීවිතේ මට හැමදාම තනි වෙලා ඉන්න වෙයි. සමහර විට මගේ ජීවිතේ මට හැමදාම තනි වෙලා ඉන්න වෙයි. ඒත් තනිවීම ඇතුලේ තියෙන දහස් වල දැනලා තියෙනවද? ඔයාගේ වටේ ඔයාගේ පවුලේ අය ඉඳීවි, ඔයාගේ වටේ ඔයාගේ යාළුවෝ ඉඳීවි. ඒ හැමෝම කරන්නේ ඔයාව එක දෙයක් වෙනුවෙන් ફોකස් කරන එක. එක දෙයක් වෙනුවෙන් ඉලක්කගත කරන එක. ඒත් ඇත්තටම මේ දේවල් ඇතුළේ ඔයා ජීවත් වුණාද කියලා කල්පනා කරලා බලන්න. සමහර තැන් දෙන්නේ නැති. හැබැයි සමහර තැන්වල ඔයා අසන්නලා නැද්ද? ඇත්තටම ඔයාට ඕනේ මේ දේ නෙවෙයි කියලා. ඔයා වාඩිව කියාගෙන නැද්ද? තනි වුණාට පස්සේ අපිට දේවල් ගැන හිතන්න පුළුවන්. අපිට අපේ වටිනාකම ගොඩනගා ගන්න පුළුවන්. අපිට වටිනාකම ගොඩනගාගෙන අපිට ඒ වටිනාකම තුළේ දෙයක් ගොඩනගා ගන්න පුළුවන්. දෙයක් ලස්සන කරගන්න පුළුවන්. ඒ දේ විඳින්න පුළුවන්. ඔයා හිතන්න එපා එහෙම වුණා කියලා. ඔයා තනි වුණා කියලා. ඔයා අනිත් මිනිස්සුන්ට වටිනාකමක් දෙන්න ගියේ නැහැ කියලා. ඒ මිනිස්සුන්ට කවදාවත් වටිනාකමක් නොදෙයි ඉන්නේ කියලා. අවංක මිනිස්සු තාමත් මේ ලෝකේ ජීවත් වෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ මිනිස්සුගේ ජීවිතේ මොනම තත්ත්වයක දුනත් ඔයා වෙනුවෙන් පිණේ හිටියේ. ඒ මිනිස්සු ඒක කරන්නේ කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. එහෙම එක මිනිස්සෙක් කර මිනිස්සුගේ ජීවිතයකට ඉන්නවා. ඇත්තටම අවංකකම කියන්නේ ඒක. එහෙම අවංක මිනිස්සු ජීවිතයට આવුත් ඒ මිනිස්සු පරිස්සම් කරගන්න. මොකද වටිනාකම් බලාපොරොත්තු වෙන මිනිස්සුන්ට ඒ මිනිස්සු දහස් ගුණයක් වටිනවා. මම හිතනවා නම් ඔයාගේ ජීවිතේ මෙතනින් එහාට කිසි වටිනාකමක් නැහැ කියලා නැහැ. වඩා වටිනාකමක් තියෙනවා. ඔයාගේ තියෙන වැරද්ද තමයි ඔයා වටිනාකමක් බලාපොරොත්තු වෙනවා. වටිනාකම බලාපොරොත්තු වෙන්න එපා. සහ ඒ මිනිස්සුන්ට වටිනාකම දෙන්න යන්න එපා. එක තැනක් ඒ මිනිස්සුන්ට කියයි ඔයා හරි කපටි, ඔයා හරි ආත්මාර්ථකාමී, ඔයා ජීවත් වෙන්නේ ඔයා වෙනුවෙන් විතරයි කියලා. ඔව්. අපි ජීවත් වෙන්නේ අපි වෙනුවෙන් විතරයි. ඒ තැනට ජීවිතය හදාගන්න. ඒ තැනට ජීවිතය ගොඩනගා ගන්න. ජීවිතේ තැනක් ඒ ඔයාට ආදරේ ඕන තරම් බෙදන්න පුළුවන්. ඒ දවසට ආදරේ බෙදන්න. ඒ දවසට වටිනාකම ඕන තරම් බෙදන්න. හැබැයි මේ යන ගමන ඇතුලේ මහන්සි වෙන තැන්වල ඔයාගේ තිබහ වෙනුවෙන්, ඔයාගේ මහන්සි වෙනුවෙන් පුංචි වේදමක් ඉදිරියට ඔය වටිනාකම තියාගන්න.